රටට වාසි රැසක් ගෙනෙන සංවර්ධන ව්‍යාපෘති 3ක් කඩිනමින් නිම කරන්නයි ජනපතිගෙන් උපදෙස්. ශ්‍රී ලංකේය වෛද්‍යවරුන්ගේ තවත් උත්සාහයක් පළතරයි. ජීව අක්මා බද්ධ ශල්‍ය කර්මයක් සාර්ථකයි. ජීව අක්මාවක් බද්ධ කිරීමේ ශල්‍ය කර්මයක් ශ්‍රී ලංකාවේදී පළමු වරට සාර්ථක වේ. උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ හා නවලෝක රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් ශ්‍රී ලංකාවේදී ජීව අක්මාවක් බද්ධ කිරීමේ පළමු සැත්කම සිදු කළේ පසුගිය 8 වනදා නවලෝක රෝහල් ශල්‍යාගාරයේදී. සිරෝසිස් රෝගයෙන් පෙළෙණු තරුණියකට ඇගේ මව අක්මාවෙන් කොටසක් පරිත්‍යාග කර තිබින. ශල්‍ය කර්මයෙන් පසු දියණිය හා මව දෙදෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව වෛද්‍යවරු පවසති. උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ශල්‍ය වෛද්‍ය රොහන් සිරිවර්ධන මහතා ප්‍රමුඛ වෛද්‍යවරු කිහිප දෙනෙක්ම ඊට දායක වූහ. සියලුම වෛද්‍ය කණ්ඩායම් හා රෝහල් පහසුකම්ද නොමිලේ ලබා දීම විශේෂත්වයකි. මීට මාස 6කට පෙර මියගිය අයෙකුගේ දේහයකින් ලබාගත් අක්මා බද්ධ කිරීම දෙකක් උතුරු කොළඹ ශික්ෂණ රෝහලේදී සිදු කෙරින. එම සැත්කම් සාර්ථක විය. ජීව අක්මාවක් බද්ධ කිරීමේ ශල්‍ය කර්මයක් ශ්‍රී ලංකාවේදී සාර්ථකත්වයට පත්වීමත් සමග අඩු වියදමකින් ශ්‍රී ලංකාවේදීම එවැනි ශල්‍ය කර්ම සිදු කිරීමේ මහඟු අවස්ථාව මෙරට ජනතාවට හිමි වෙයි.